හයි කොහමද මේ වගේ රසවත් කෑමක් හදාගමුද? අපිට ඒකට මුලින්ම තම්බල පොඩි කරගත්තු අලගෙඩියක් ඕන. ඒ වගේම කුකුල් මස් ටිකක්, කරපිංචා සහ ගොඩකොළ චුට්ටක්, ඊට පස්සේ සීලියට ලියාගත්ත ලුණු ටිකක්. බබාලා අකමැති මොන හරි කෑම තව තියෙනවා නම් ඒවත් චුට්ට චුට්ට මේකට එකතු කරගන්න පුළුවන්. මේ ඔක්කොම එකට දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට කැමති නම් බබාලා අකමැති ධාන්‍ය වර්ගයක් ඒ වගේ දෙයක් කුඩු කරලා මේකට දාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ ඔක්කොම එකට මික්ස් කරගමු. මේකට අපි තව බබාගේ රස අනුව ලුණු කුඩු ටිකක් වගේම ගම්බිරිස් කුඩු චුට්ටකුත් දාගමු. ඒ ටිකත් කලවම් වෙන්නම හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේ පෙන්නන විදිහට බබාට අතින් අල්ලගෙන කන්න පුළුවන් විදිහට මේක රෝල් කරගන්න. අද මම මේක oven එකේ බේක් කරගන්න තමයි හදන්නේ. ඔයාලට ඕනම් පුළුවන් මේක ගැඹුරු තෙලේ බැද ගන්නත්. අද මම මේක 190ට විනාඩි 10ක් රත් වුණු oven එකකට විනාඩි 15ක් බේක් වෙන්න දානවා. මේ විනාඩි 15කට පස්සේ අපි දැන් බලමු අපේ චූටි පුතා මේක රස කර ගන්න හැටි. එයා නම් හරි ආසාවෙන් මේක කෑවා. එහෙනම් ආයෙත් රස කෑමකින් හම්බෙමු. ගිහින් එන්න.